අපි කතා කරන ස්පර්ශ රූපය ගැන. එහෙනම් ඇස ඕනේ නැන්නේ. ඇලුමිනියම් බාරයකුයි යකඩ බාරයකුයි දීලා කියනවා මේක අල්ලලා ඒකේ ඇලුමිනියම්ද යකඩද කියන්නේ කියලා. පුළුවන් අය ඉන්නවා. ඇලුමිනියම් ෂීට් එකක් ගමුකෝ. ඇලුමිනියම් ෂීට් එකක් තියෙනවා යකඩ ෂීට් එකක් තියෙනවා. දෙකම එකම උෂ්ණත්වයේ තියෙන්නේ. එකම ස්මූත් සර්ෆේස් එකක් තියෙනවා. අත ගාලා පුළුවන්ද මේක ඇලුමිනියම්යයි මේක යකඩයි කියලා කියන්න? පුළුවන්ද? බෑ තේක. එහෙනම් දැන් ඔබ කිව්වේ සතර මහා ධාතු අඳුර ගන්න පුළුවන් කියලා ඔබට. දැන් ඔබ හිතාගෙන හිටියේ සතර මහා ධාතු අල්ලන්න පුළුවන් කියලා. ඉතින් අල්ලන්න පුළුවන් නේ හා. එහෙනම් කියන්න. ඒ කියන්නේ ඔබ ඇලුමිනියම් එක අල්ලනකොට නිකන් ඇලුමිනියම් කියලාද පහළ වෙන්නේ හිතේ එතනේ. එහෙම නැත්නම් හීතලයි කියලාද. යකඩයක් අල්ලද්දී අපි දුම් රත් වෙලා නැති යකඩයක් හීතල යකඩයක් කියලා හිතමු. ඒ යකඩේ අල්ලද්දී ඔබට එන්නේ යකඩ කියලාද නැත්නම් හීතලයි කියලාද? පින්වතුනි ඔබට සතර මහා ධාතුව නෙමෙයි ඔය දැනෙන්නේ. දැනෙන්නේ පින්වතුනි එක්ක පීඩනය. එහෙම නැත්නම් උෂ්ණත්වය. ඔච්චරයි දැනෙන්නේ. තරුණ කොල්ලනේ. දී කියන්න කලින් දෙපාරක් හිතපියා. ඔබට සතර මහා ධාතුව නෙමෙයි ඔය අහුවෙන්නේ පින්වතුනි. සතර මහා ධාතුව අහුවෙනවා නම් කියන්න සතර මහා ධාතුව කොච්චරක් තියෙනවද කියලා. ಜಾතිය මොකද්ද කියන්නේ? අල්ලලා දැන් ඔබ කියයි ඒ වුණාට මේ පුළුන් කෑල්ලකුයි යකඩ කෑල්ලකුයි අල්ලද්දී වෙනසක් තියෙනවනේ. ඒ දෙක බලලා කියන්න පුළුවන් නේ. එහෙනම් මම මෙහෙම කරන්න. යකඩවල ඝනත්වයට සමාන පුළුන් ඝනත්වයක් අරගන්නවා අපි. ඒ කියන්නේ පුළුන් තෙරපල යකඩවල තියෙන දැඩිභාවය තියෙන්නේ. අන්නේ තැනට කියනවා. දැන් අල්ලලා කියන්න බලන්න. පුළුවන්ද කියන්න? ඔයයි. ඔබට ඔය දැනෙන්නේ පින්වතුනි මේ අතට තියෙන්නේ සතර මහා ධාතු දැනගන්න සෙන්සර් එකක් නෙමෙයි පින්වතුනි. අතට තියෙන්නේ හීතල උණුසුම දැනගන්න එකක්. ඒ වගේම පීඩනය දැනගන්න පුළුවන්. soft touch කියලා එකක් තියෙනවා. ඒ සුළු පීඩන පින්වතුනි. rough touch තව එකක් තියෙනවා පින්වතුනි. ඒක රළු පීඩන වලට. the hard touch. එයා තදට මේ අත මෙහෙම තදින් ඇල්ලුවට පස්සේ ඒක තදට දැනෙනවා කියන්නේ. අත නිකන් ලාවට ඇල්ලුවට පස්සේ ඒ තව පීඩනයක්. ඔන්න ඔය පීඩන දෙක දැනෙන්නේ වෙනත්. හතර මහා ධාතුව දැනගන්න පුළුවන් ක්‍රමයක් නැහැ වෙනත්. ඔබ හොඳට අධ්‍යයනය කරන්න මේව වෙනත්. දැන් මේ ටික ඔක්කොම අධ්‍යයනය කරපුව ඔබට පුළුවන්ද කසාදයක් බඳින්න? අන්න ඒකයි වෙනදින රහතන් වහන්සේලා කසාද බඳින්නේ නැත්තේ. ඒකයි අනාගාමී උතුම කසාද බඳින්නේ නැත්තේ පින්වත්. ඒකයි මේ මාර්ගයේ යන යතිවරයෝ කසාද බඳින්නේ නැත්තේ. කසාද බඳින්න ඕනේ නැති නිසා පින්වත්. නැතුව අනේ කසාදයක්වත් නැහෙනේ නින්ද නෙමෙයි. මොකද ඔබ හිතන් ඉන්නවා පින්වතුනි ඔබට ඕව ආස්වාද දෙනවා කියලා. හේතුව ඔබ 1000න් ඉන්න වෙලාවට ඒක ඇසුරු කරද්දී මොකක් වෙනවද? ආස්වාදයක් එනවා. මොකද 1000න් නිදහස් වෙන නිසා. ඔබ හිතනවා අර වස්තුවෙන් තමයි ආස්වාදෙ එන්නේ කියලා. ඒක නිසා ඔබ හිතනවා ඒ වස්තුව වෙනුවෙන් මා ජීවත් විය යුතුයි කියලා. ඒක හරියට කකුල මේ දනිස්ස රිදෙන මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිසයාට වෙනදෙන කිහිලි කරුවක් දෙනවා වෛද්‍යවරයා. මේ කිහිලි කරුව මේ මිනිසයාට පුදුම ආස්වාදයි. ඇයි? දනිස්ස රිදෙන්නේ නැන්නේ. ඒක නිසා මේ කිහිලි කරුව දාගෙන ගිහිල්ලා පින්විතනේ ටික කාලයක් යනකොට දනිස්ස හොඳ වෙද්දී මේ මිනිසයා කල්පනා කරනවා දැන් කිහිලි කරුව අයින් කරන්න වෙනවා මෙච්චර ආස්වාදී වස්තුවක් අයින් කරන්න වෙනවා කියලා තව ගලක් අරගෙන දනිස්සට ගහ ගන්නවා පින්විතනේ කිහිලි කරුව අයින් කරන්න වෙනවා. අන්න ඒක ගොනෙද්ද ගොන් රජෙද්ද? ඔබ නිකමන හිතලා බලන්න පින්විතනේ. අපි දමු කාම 1000න් ඉන්න දරුවෙක් ඉන්නවා. 1000 දරා ගන්න බැරුව මේ දරුවා කාන්තාවක් එක්ක හැසිරෙනවා. ඒ හැසිරෙද්දී පින්විතනේ ඒ දරුවට ආස්වාදයක් එනවා. හේතුව මොකද? අර 1000 නිසා ඒ 1000න් නිදහස් වෙන්න හම්බ වුණා. අර මොට්ටකමට පින්වතුනි මේ දරුවට හිතෙනවා ඒ ආස්වාදය කාන්තාවකින් ආවේ කියලා. අර 1000න් නිදහස් වීමයි ආස්වාද කියලා තේරෙන්න තරම් බුද්ධියක් නැහැ. තාම ප්‍රඥාව මෝරලා නැහැ. ඒකට හිතෙන්නේ කාන්තාවකින් ආවේ කියලා පින්වතුනි. ඒක නිසා දැන් ඒක කාන්තාව සරණ යන්න බලනවා පින්වතුනි පුළුවන් තරම්. මොකද කාන්තාව ආස්වාදයි කියලා. ඒකට මතක නෑ අර පිළීමෙන් නිදහස් වෙන්න උදව් වෙච්ච එකක් විතරයි ඔය කියලා.
කාටවත් රිද්දන්න නෙමෙයි කියන්නේ. මෙතන මේ දහමට නැඹුරු වෙලා ඉන්න යම් පිරිසක් ඉන්නවා නම් ඒ පිරිසට සත්‍ය අවබෝධයේ පිණිසමයි මේවා කියන්නේ පිටත. කිසිම කෙනෙක් රිද්දීමේ කිසිම පරමාර්ථයක් නැහැ.